මම අතුල දිසානායක මහවැලි එච් කලාපයේ එප්පාවල කොට්ටාසේ 403 D1 ගොවි සංවිධානයේ හිටපු සභාපති. අද මේ මාධ්‍ය සාකච්ඡාව මෙහි පැවැත්වෙන්නේ පදවිය ගොවි ජනතාවත් එක්ක. අපි පදවියට ආවේ පදවියේ ගොවි ජනතාවගේ තියෙන විරෝධය අර හම්බන්තොට වගේ අම්පාර වගේ මහවැලි එච් කලාපේ වගේ මේ හැම තැනකම තියෙන එක ඉල්ලීම තමයි නාඩු වී කිලෝ එකකට රුපියල් 140 කවම මිලක් දීලා මේ රටේ නිෂ්පාදන වියදමට හරියන මිලක් ගොවියට ලබා දෙන්න කියන කාරණේ මතක් කරන්න තමයි අපි මෙතෙන්ට ආවේ. මේ මෙතෙන්ට එනකොට අපි දැකපු දේ තමයි මේ අහිංසක ගොවියෝ ඉතාමත් ඕනෑකමින් මේ ආණ්ඩුවේ මේ පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා සන්නස් පත්‍රයක් දීලා ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලුවේ අපි මෙතෙන්ට ආවේ සාමකාමීව මෙතෙන්ට ආවේ රණ්ඩු වෙන්න නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා අපි ඉල්ලන්නේ එක දෙයයි අපේ නාඩු වී කිලෝ එකකට රුපියල් 140ක් දීපන් කියන කාරණේ. ඒ නිසා මේ ආණ්ඩුව තේරුම් ගන්නට ඕනේ මේ ගොවි ජනතාව හැමතැනම නැගිටලා මේ මහපාරට ඇවිල්ලා කියන්නේ එදා ආණ්ඩුව කියපු දේවල් මතක් කරන්න. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අපි කියනවා මඩ සෝදාගත් කල ගොවිය රජකමට සුදුසුයි කියලා. ඔබතුමාට එදා වේදිකාවේ විපක්ෂයේ ඉන්නකොට ජනාධිපති වෙන්න ඉස්සලා කියලා පිළිගන්න පුළුවන් නම් ඇයි ඔබතුමාට අද පිළිගන්නවන්න බැරි? ඔබතුමාගේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට මේ කාරණේ ඇත්ත. අපි දන්නවා ඉතිහාසයේ අපි අනුරාධපුරයේ මිනිස්සු අපි මේ රටේ හොඳට ගොවිතැන් කරලා බත් බුලත් කන මිනිස්සු අපි මේ රටේ ඉතිහාසය දන්නවා. හැබැයි අද අනුර කුමාර දිසානායකට මේ සියල්ල අමතක වෙලා නලින්ද ජයතිස්සලාට මේ සියල්ල අමතක වෙලා අද නලින්ද ජයතිස්සලා ඌවනාවෙන් උනන්දුවෙන් ඉන්නවා මේ රටේ දැන් ගොවිකම කරා. මම නලින්දට එකක් කියන්න ඕනේ. ඇමැතුමාට එක දෙයක් කියන්නට ඕනේ. කුණුහර පහගන්න සූදානම් වෙන්න එපා. ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අද මේ රටේ ඩෙන්ගු ජනතාව 50000 පැනලා හොස්පිටල් වල වහන්න වෙලා. අද වාට්ටු වල ඉඩ නැති වෙලා තමුන්නාසේගේ වැඩේ කරගන්න තමුන්නාසේ අනුන්ගේ දෙපරදු අස්සරින් ගන්න දෙන්න එපා. අපි මේක බේරගන්න ලාල්කාන්ත එක්ක අපි මේක බේරගන්න නාමල් එක්ක අපි මේක බේරගන්න ජනාධිපතිත් එක්ක තමුන්නාසලා මොකද මේ කොහෙවත් කඩවලට රින්ගන්න යන්නේ. ඒ නිසා තමුන්නාසලා දන්නේ නැති ඉතිහාසය කියන්න තමුන්නාසලා දන්නේ නැති ප්‍රකාශ කියන්න ආවොත් එහෙම තමුන්නාසලා නැවත වතාවක් මතක් කරනවා. එදා තමුත් එකමින් කිව්වා වගේම ගොවි සංවිධානය 19600යි අරගෙන මේ රටේ නාඩු වී කිලෝ එක මේ යල් කන්නේ අස්වැන්නේදී රුපියල් 140 ලීකට මිල ගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම කොළඹට එනවාම තමයි. ඒකට අපිට හයිය තියෙනවා. අපි ඒකට වැඩ පිළිවෙල සූදානම් කරලා ඉවරයි. හැබැයි එහෙම නැතුව තමුන්නාතරා ආයවතක් මතක් කරන්නට ඕනේ. මේ රටේ මඩ හොදාගත් කල ගොවියා රජකමට සුදුසු නැත්තම් මං අභියෝග කරලා කියනවා මේ රටේ ජනාධිපතිකම රජකම උන මිනිමරුවන්ටද කියලා. අද වෙලා තියෙන්නේ එව්වා. අද මේ රටේ කරුමේ මිනිමරුව මේ රටේ පාලනේ බාර අරගෙන මේ මිනිමරුව උත්සාහ කරනවා මේ රටේ ඉන්න අහිංසක ගොවි ජනතාව බය කරන්න. මේ රටේ ඉන්න අහිංසක ගොවි ජනතාවට අවලාද කියන්න කසිප්පුකාරයෝ කියනවා අපි වවලා කන්න නෙමෙයි යාවේ කියලා කියනවා. ඒ නිසා ඔය අවලාද කියන එක පැත්තක තියලා ඉතාමත් මොනකමින් ආණ්ඩුවට කියනවා අනුර දිසානායක ජනාධිපතිතුමා ඉතාමත්ම උවමනාවෙන් අනුරාධපුරයේ පුරවැසියෙක් විදිහට ඉල්ලීමක් කරනවා. මේ පදවිය කියලා කියන්නේ අවුරුදු 100,000 ගණනක් පරණ ව්‍යාපාරයක්. මේ වගේ ඇවිල්ලා බලන්න මේ රටේ මේ මිනිස්සු විඳින දහදුක දිහා බලලා ඉවරලා තමුන්නාසෙකින් ඉල්ලන්නේ අපේ දහඩිය වලට සල්ලි. මේ මහ පොළව වීබුසල් 5ක් වපුරලා වීබුසල් 300ක් අරගෙන වෙළඳ පොළට දුන්නාම ඒකට යන සහතික මිල අපි මේ ඉල්ලන්න ඇවිල්ලා ඉන්නේ. අපි එහෙම නැතුව තමුන්නාසලගේ ආණ්ඩුව වෙලා නෙමෙයි. හැබැයි තමුන්නාසලා මේක දුන්නේ නැත්තම් තමුන්නාසලා මේකට කන් දුන්නේ නැත්තම් තමුන්නාසලා මේ රටේ පාලන බලය අතාරින්න සූදානම් වෙන්න කියලා පණිවිඩය දෙමින් තමුන්නාසලාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් නවතිනවා. බොහොම ස්තුතියි.